නිර්මාණය සොයා යන චාරිකාව ලක්දිව පුරාණය. ලක්දිව පුරාණය YouTube නාලිකාව හරහා අපගේ පළමු දිගහැරුම ඓතිහාසික අනුරාධපුර රාජධානියේ සිටයි. අනුරාධපුර අභිමහනය ලෙසට සැලකෙන තිසාවැව පිළිබඳවයි මේ ගෙනහැර පෑම. මෙහි ඓතිහාසික පසුබිම ගත් කල මෙම මහා වාපිය ඉදිකර ඇත්තේ ක්‍රිස්තුපූර්ව 3 වන සියවස අනුරාධපුර රාජධානියේ රජ කළ දේවානම් පියතිස්ස රජුය. මෙහි ආකෘතිය ගත් කලට වැව්බැම්ම සැතපුම් දෙකකට ආසන්න දිගකින් යුක්ත වන අතරම මෙම මහා වාපියේ ජලධාරිතාවය අක්කර අඩි 3500ක් පමණ වනු ඇත. වැව සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ගිය විට අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් ජලයෙන් වැසී යනු ලබයි. තිසා වැව් බැම්ම දෙස ඔබ වුවමනාවෙන් බැලුවොත් ඔබට පෙනේවි විශාල ගල් කුට්ටි අතුරන ලද තලපනා. අද සුළඟ නිසා ඇතිවන අධික ජල පීඩනය පාලනය කිරීමට අතීත හෙළ ඉංජිනේරුවන් මේවා සකසා ඇතියයි අපට අනුමාන කළ හැකිය. මෙහි වාරිතාක්ෂණය ගත් කලට මෙහි ඇති ප්‍රධානතම සුවිශේෂීත්වය වනුයේ කලා වැව සිට ජලය ගෙන එනු ලබන ජයගඟ නැතහොත් යෝධ ඇල හරහා ලැබෙන ජලය ගබඩා කර ගනිමින් අනුරාධපුර නගරයේ ඇති ප්‍රධාන පූජනීය ස්ථානයන් හා ඒ අවට ඇති කුඹුරු අක්කර 100 ගණනකට පියවර සැපයීමයි. තවද මෙහි ඇති ප්‍රධානතම සුවිශේෂී සාධකයන් ලෙසට වැවේ ජලමට්ටම පොළවට උරා ගැනීම හරහා අවට ප්‍රදේශය තුළ ඇති ලීන්වල ජලමට්ටම් නියන් කාලවලදී පවා සිදී නොයනු ලබන්නේ මෙම මහා වාපියේ භූගත ජල පෝෂණය හේතුවෙනි. ඉතිහාසය තුළ සඳහන් වන ආකාරයට ලෝක ප්‍රසිද්ධ මහමෙවුනා උයන නිර්මාණයට අවශ්‍ය ජලය ලබා ගැනීමද මෙම මහා වාපිය හරහා සිදු කර ඇත. අනුරාධපුර රාජධානියේ මුල්ම නාගරික සැලසුම්ද මෙම තිසාවැව කේන්ද්‍ර කොටගෙන සිදු කොට ඇත. වර්තමානය තුළ නගරයේ ප්‍රධාන ජල අවශ්‍යතාවයන්ද සපුරාලමි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයද නොඅඩුව ලබන ස්ථානයක් බවට මෙය පත්ව ඇත. ඊත රජදරුවන් තම ජීවිතයම කැපකොට ඉති කරන ලද මෙවැනි අනර්ඝ හා අග්‍රගණ්‍ය වටිනාකම් වලින් යුත් වාරි කර්මාන්තයන් ආරක්ෂා කරගෙන මතු පරපුරටත් පැවරීම අපගේ පරම වගකීම නොවන්නේද. නැවත මෙවැනි පෞරාණික පුතාන්තයකින් හමුවෙනතු ඔබට සුබ දවසක්.